හායි යාළුවනේ ඔයාලව අද පිළිගන්නවා අපේ නෙක්ස්ට් එරා AI YouTube channel එකට. ඉතින් අද අපි කියලා දෙන්නාවේ අපේ N18 කෝස් එක බයි කරලා ඉන්න අයට සහ අනිත් අයට කොහොමද මේ N18 එක හරහා AI ඒජන්ට්ලා හදලා Fiverr වගේ සයිට් වලින් මුදල් උපයන්න කියලා. මේක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා. අද මම එක විදිහක් කියලා දෙන්න ආවේ. අපිට පුළුවන් AI ඒජන්ට්ලා ටෙම්ප්ලේට් විදිහට හදලා මේ Fiverr එකේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් විදිහට සේල් කරන්න. ඉතින් අද ඒක තමයි අපි කියලා දෙන්නේ. ඔයාලට මම පෙන්නන්න මේ වගේ වෙන කට්ටිය දාපු කික්ස් ටිකක්. ඉතින් බලා ගන්න පුළුවන් ගොඩක් අඩු දෙනෙක් තමයි දාලා තියෙන්නේ. අන්න රිසල්ට්ස් 63යි තියෙන්නේ. ගොඩක් අඩුයි කික්ස්. ඒකොත් මේ උටාය විතරයි ටෙම්ප්ලේට් සෙල් කරන්නේ. අනිත් අය සාමාන්‍ය විදිහට AI ඒජන්ට්ලා හදලා සෙල් කරන්නේ. කොහොම අටු ගානක් තව ටෙම්ප්ලේට් සෙල් කරන්නේ 10 දෙනෙක් 15 දෙනෙක් වගේ තමයි. සාමාන්‍යයෙන් තාම ටෙම්ප්ලේට් සෙල් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් හරි ලේසි. දැන් ගොඩක් අය අඩු නිසා උට සෙන්න තියෙන සම්භාවිතාව වැඩි. වගේම මේ කෙනෙක්ගේ එයා ටෙම්ප්ලේට්ස් 500ක් දෙන්නේ $90. ඒ වගේම යා වෙනම විකරනවා ස්ටෑන්ඩඩ් විදියට ටෙම්ප්ලේට් $150කට තව $250කට ටෙම්ප්ලේට් 4000ක් විකරනවා. ඉතින් මේ වගේ ගොඩක් අය ඉන්නේ නෑ. තම පොඩි දෙනෙක් තමයි මේව සෙල් කරන්නේ. ඔයාලට ඉන්ස්ටා දැම්ම පටන් ගත්තොත් ලොකු ගාණක් හොයන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඊට පස්සේ මේ කට්ටිය $20 විකුණනවා. සාමාන්‍යයෙන් ටෙම්ප්ලේට් 2000ක් විතර කියලා තමයි තියෙන්නේ. ඒගොල්ලෝ මට ගොඩක් අඩු ටෙම්ප්ලේට් ගන්න තමයි විකුණන්නේ $100ට විතරට. එයාලා ටෙම්ප්ලේට් 50ට $100ට දෙනවා. 200ට දෙනවා. 2000ක් $500කට දෙනවා. ඒ වගේ ගොඩක් ලොකු ගානකට මේක විකුණන්න පුළුවන්. ඒකයි මම අද ඔයාලට මේක කියලා දෙන්න ආවේ. හරි අපි දැන් බලමු කොහොමද අපි මේ ටෙම්ප්ලේට් පැක් විකුණන්නේ කියලා Fiverr එකේ. මේකට ඔයාලගේ Fiverr account එකක් හදලා තියෙන්න ඕනේ. මම මේ වීඩියෝයේ Fiverr account එකක් හදන විදිහ කියලා දෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ටෙම්ප්ලේට් පැක් ටික විකුණන විදිය කීකේ ගත්තාන විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ setting account එකට switch වෙන්න ඕනේ. මේ මම වීඩියෝ එකට පාවිච්චි කරන Fiverr account එක. ඉතින් ඔයාලා යන්න ඕනේ මේකට gig එකක් දාගන්න my business කියන එකට ගිහින් gigs කියන එකට. ඊට පස්සේ මෙතන තියෙන create a new gig කියන එක දෙන්න. ඊට පස්සේ gig title එකක් දාන්න ඕනේ. මම ඒකට දාගන්නවා I will give you 2500 ready-made N18 workflow templates pack කියලා. ඊට පස්සේ මෙතන select category කියන එකෙන් මම programming and tech select කරනවා. ඊට පස්සේ මෙතන select කරනවා software development කියන එක. ඊට පස්සේ මෙතන service type එකට select කරනවා automation and workflows කියලා. ඊට පස්සේ මෙතන platform කියන එකට මම දෙනවා N18 කියලා. ඊට පස්සේ type එක select කරගන්න වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන හැම එකක්ම අපිට select කරන්න පුළුවන්. මම එකෙන් කීපයක් select කරගන්නවා. ඊට පස්සේ AI model function and tools වලට යනවා. එතන තෝරගන්නවා N18 කියන එක. ඊට පස්සේ automation interaction points වලට මම දෙනවා website, email, Airtable වගේ කැමති ඒවා සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට අපිට පුළුවන් positive keywords set කරගන්න. ඒකට මම දෙනවා N18 template වගේ keywords set කරගන්නවා. ඊට පස්සේ අපි save and continue දෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් අපේ පැක් එකකට ප්‍රයිස් එකක් දාගන්න.
එකවාට පුළුවන් අනිත් අය වගේ මෙහෙම බේසික් ස්ටෑන්ඩ් ප්‍රීමියම් ඒ වගේ එක ප්‍රයිස් වලට පැකේජ් වගේ හදන්න. මෙතන මම කරන්න යන්නේ තනි පැක්කයක් විදිහට ගන්නට. ඔයාලට නැත්තම් මෙන්න මෙන්න පැක් 3ක් දාන්නත් පුළුවන්. ඉතින් මම තනි පැක් එක දාන්නේ. මෙතන අපි මුලින්ම අපේ ටෙම්ප්ලේට් පැක් එකට නමක් දෙනවා. මම ඒකට දෙනවා 2500ක් workflow පැක් කියලා. ඊට පස්සේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකක් වගේ එකක් දාගන්න ඕනේ අපේ පැක් එකට. ඒකට මම සාමාන්‍යයෙන් 2500 plus workflow කියලා දෙනවා. ඊට පස්සේ අපි ඩිලිවරි ටයිම් එකක් දෙනවා. මම ඒකට 1 day කියලා දාගන්නවා. ඊට පස්සේ අනිත් මොකුත් සීට් කරන්න නැතුව මම කේම ප්‍රයිස් එක දානවා $50 කියලා. ඒක ඔයාලට කැමති ගානකට සේල් කරන්න පුළුවන්. ඔයාලට වෙනවන කට්ටිය 590ට දෙනවා, 4250 ඒ වගේ ඔයාලට කැමති ගානක් දාන්න පුළුවන්. මම මෙතනින් 50ක් කියලා දාගන්නවා මුලින්ම. ඊට පස්සේ කෙලින්ම අපිට තියෙන්නේ save and continue කරන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ කීක එකට ඩෙස්ක්‍රිප්ෂන් එකක් දාගන්න. ඉතින් මම ඒකට කලින් කොපි කරන් තියාගත්ත එකක් තමයි දාගන්නේ. ඔයාලටත් ඔයාලා කැමති විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන frequently asked questions add කරන්න. ඒ කියන්නේ අපි හිතමු අපි ගීක් එක ගැන කවුරු හරි කස්ටමර් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කස්ටමර් හිතයි යාට අහන්න ඕනේ කියලා. අන්න ඒ වගේ ප්‍රශ්න වලට උත්තර තමයි අපි මෙතන ඇඩ් කරන්නේ. ඒකත් මම කලින් කොපි කරලා තියාගත්ත ප්‍රශ්න ටික සහ ඒවට ආන්සර්ස් ටික ඇඩ් කරනවා. ඔයාලට පුළුවන් මේ ටික හරි යූස් කරන්න. ඔයාලට ඒ ටික ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න, මම ඒ ටික ඔයාලට දාන්න. ඊට පස්සේ FAQ ටික ඇඩ් කරලා ඉවරලා අපි ඒක save and continue කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ කස්ටමර්ස් ඕඩර් එක දැම්මට පස්සේ එයාගෙන් ඕන විදිහක ප්‍රශ්නයක් අහන්න. ඒක අනිවාර්ය නෑ. මට අපි එකක් ඇඩ් කරන්න ඕන එක ප්‍රශ්නයක්. ඒකත් මම එක ප්‍රශ්නයක් දැන් ඇඩ් කරනවා. මම අහනවා කොච්චර වෙලාවකින්ද ඔයාලට ඒක ඕන කියලා. ඊට පස්සේ ඒකත් ඇඩ් කරලා අපි save and continue දෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ගීග් එකට අදාළ images සහ video ඇඩ් කරගන්න. මෙතන මම image 3ක් දාගන්නවා. සහ මම එක වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරනවා. ඔයාලා වීඩියෝ සහ ෆොටෝස් අප්ලෝඩ් කරද්දී ඒවා සයිස් ගැන පොඩ්ඩක් බලන්න. එතනොත් එහෙම එකට අප්ලෝඩ් වෙන්නේ නැහැ. මම කලින් හදාගත්ත වීඩියෝ එකකුත් මේකට අප්ලෝඩ් කරනවා. වීඩියෝස් ෆොටෝස් අප්ලෝඩ් වුණාට පස්සේ අපිට තියෙන save and continue කරන්න. ඊට පස්සේ අන්තිමටම අපිට තියෙන අපේ ගීග් එක පබ්ලිෂ් කරන්න. ඉතාමත් හරි සරලයි වැඩි. ඊට පස්සේ මෙතන done කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන අපේ ගීග් සෙක්ෂන් එකේ පෙන්නනවා අපි හදාගත්තු ගීග් එක. අපි මේ ක්ලික් කරලා බලමු කොහොමද කියලා. හරි, ඉතින් මේ තියෙන අපි හදාගත්ත ගීග් එක සේරම හරියටම තියෙනවා. workflow $2500. ඉතින් මෙහෙම තමා ලේසියෙන් 5 එකට ගීග් එකක් දාලා මෙහෙම AI agent template pack විකුණලා සල්ලි හොයන්නේ. ඉතින් මේක එක විදිහක් විතරයි. හරි, දැන් අපි බලමු කොහොමද ඔයාලා මෙහෙම template හදාගන්න කියලා. ඒක ඔයාලට පුළුවන් N8 එකෙන් template හදාගන්න. දැන් මේ වගේ workflows 2500ක් වගේ හදන එක ඔයාලට ගොඩක් අමාරු වැඩක් නා. ඔයාලට පුළුවන් අපේ මෙන්න මේ template pack එක buy කරන්න. ඉතින් මෙන්න මේක තමයි අපි දෙන template pack එක. ඔයාලට පුළුවන් මේක අපෙන් අරගෙන ඩවුන්ලෝඩ් කරලා ඔයාලගේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා ඔයාලට ඕඩර් එකක් ආවම ඒ ඩ්‍රයිව් එකේ ලින්ක් එක ක්ලයන්ට් දීලා ඔයාලට විකුණන්න පුළුවන්.
මෙතන ක්ලෝස් 2500කට වැඩි ගානක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපි දෙන්නේ රුපියල් 3499කට. ඔයාලට අපිට මැසේජ් එකක් දාලා මේක ඉල්ල ගන්න පුළුවන්. සහ ඔයාලට මම මේකේ අන්තිමටම දානවා වීඩියෝ එකක්. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් කොයි වගේද සාමාන්‍ය වර්ක් ෆ්ලෝ ටික තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේක බයි කරන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලම හදලා මේ වගේ ටෙම්ප්ලේට් පැක් හදලා 5 එකේ ගීක් දාලා විකුණන්න. අපි දැන් තාපදම එක ගීක් එකයි ඒ වගේ ගීක්ස් 4-5ක් ඔයාලට දාන්න පුළුවන්. මේ දාන ප්‍රමාණය අනුව එන සේල්ස් වැඩි වෙනවා. තාම මේක අලුත් දෙයක් නිසා ගොඩක් අය කරන්නේ. නිසා ඉක්මනට පටන් ගන්න අයට ගොඩක් වාසි. දැන් අපි මේක විකුණන්න කියලා තුනේ 5 එකේනේ. ඒ වගේ තව ගොඩක් සයිට් තියෙනවා. ඔයාලා දන්නවා Gumroad, Etsy ඒ වගේ තව ගොඩක් ක්‍රමවලට ඔයාලට මේක සේල් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට වෙනම FB එකේ, TikTok එකේ වෙනම මාකටිං කරලා සේල් කරන්නත් පුළුවන්. ඒ වගේ මේක විකුණන්න ගොඩක් ක්‍රම තියෙනවා. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. එහෙනම් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ හොඳයි අපිට සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. එහෙනම් හැමෝටම good luck.